සියලු දෙනාටම සුබ දවසක්. ඒත් එක්කම ආදරෙන් පිළිගන්නවා මට රස්සාවක් YouTube නාලිකාවට. ඔන්න ඉතින් ස්කූල් ලීවර්ස්ලට බැංකින් සෙක්ටර් එකට ජොයින් වෙන්න ආසාවෙන් හිටපු කට්ටියට හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. කමර්ෂල් බැංකුවේ ඉන්ටර්න්ෂිප් ලබඳවා ගන්න අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ සඳහා මොනවද ඉල්ලලා තියෙන්නේ, මේ සඳහා කොහොමද ජොයින් වෙන්නේ කියලා. දැන් මෙතනදී අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන් වයස අවුරුදු 21කට අඩු පුද්ගලයන්ට. ඊළඟට අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් ඉස්සල්ලාම O level ඉල්ලලා තියෙනවා. ඉතින් O level වලට සබ්ජෙක්ට් 6ක් පාස් වෙලා තියෙන ඕනේ C4ක් සමග ගණන් වලට C1ක් තියෙන්න ඕනේ. ඊළඟට ඉංග්‍රීසි වලට A හරි B හරි සාමාර්ථයක් O level වලදී අරගෙන තියෙන්න ඕනේ. ඊළඟට දැන් කවුරු හරි O level කරලා නැත්නම් Edexcel හරි Cambridge හරි O level කරලා තියෙනවා. එයා සමත් වෙලා තියෙන්න ඕනේ සබ්ජෙක්ට් 6ක්. ඒ සබ්ජෙක්ට් 6න් සබ්ජෙක්ට් 3කට B තියෙන්න ඕනේ. ඊළඟට ඊතුරු සබ්ජෙක්ට් 3ට C තියෙන්න ඕනේ. ඒකට ගණිතය සහ ඉංග්‍රීසි වලට B ඇතුළත තමයි Cambridge හරි Edexcel හරි කරපු කෙනෙක් O level පාස් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට තව සුදුසුකමක් මෙතන දක්වලා තියෙනවා A level විභාගයට මුහුණ දීම. එතකොට දැනට මුහුණ දීලා ඉන්න කට්ටිය හරි එහෙම නැත්නම් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න කට්ටියට හරි මේ සඳහා අයදුම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඊළඟට කවුරු හරි කෙනෙක් Edexcel හරි Cambridge හරි A level කරලා දිනුනොත් ඒ කට්ටියටත් මේ සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අයදුම් පත්‍ර යොමු කරන්න තියෙන්නේ ඔන්ලයින් මාර්ගයෙන්. ඉතින් අවශ්‍ය ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. අයදුම් පත්‍ර යොමු කිරීමට අවශ්‍ය අවසාන දවස විදිහට මෙතනදී දාලා තියෙන්නේ 2025 12 වෙනි මාසේ 31. මේ අවුරුද්ද අන්තිමට තමයි මේකේ අවසාන දිනේ විදිහට අයදුම් පත්‍ර යොමු කිරීමට අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් හොඳ අවස්ථාවක්, පුළුවන් කට්ටියට අයදුම් පත්‍ර යොමු කරලා බලන්න. එහෙනම් ඉතින් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.